අද මම ඔයාට කියලා දෙන්න හදන්නේ මේ ලෝකය නිර්මාණය වුණු ආකාරය. ඔයා දන්නවද මේ ලෝකය නිර්මාණය වුණු ආකාරය ගැන විවිධ අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතර අපි භූගෝල විද්‍යාවේදී කතා කරන අදහසක් නැත්නම් කල්පිතයක් තමයි මහද්වීප ප්ලවන කල්පිතය කියලා කියන්නේ. මොකද්ද මේ මහද්වීප ප්ලවන කල්පිතය කියන්නේ? මහද්වීප ප්ලවන කල්පිතය කියන්නේ මේ ලෝකය නිර්මාණය වුණු ආකාරය ගැන ඉදිරිපත් වෙලා තියෙන පැරණිම සංකල්පයක්. ඊට කලින් විවිධ අදහස් තිබුණා. ඒ අතර ජනප්‍රිය අදහසක් තමයි චතුස්තල කල්පිතය. චතුස්තල කල්පිතයත් මම තව දවසක ඔයාට කියලා දෙන්නම්. මෙතෙන්දී අපි කතා කරමු මොකද මහද්වීප ප්ලවන කල්පිතය. එහෙම නැත්නම් කොහොමද මේ ලෝකය නිර්මාණය වුණේ කියන අදහස ඇල්ෆර්ඩ් වේග්නර් කියන පුද්ගලයාගේ අදහස් එක්ක ඔහු ඉදිරිපත් කරපු කල්පිතය තමයි අද අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට මම පුංචි පින්තූරයක් පෙන්නන්නම්. මේ පින්තූරයත් මට අපේ දරුවෝ දීපු පිළිමයක්. එතකොට මේ බලන්න මේ පින්තූරේ මම බොහොම පරිස්සමට හරි ආදරෙන් තියාගෙන ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ මේ සුපිරි ගොඩබිම. මේ තමයි අතීතයේ තිබුණු සුපිරි ගොඩබිම. මේක හඳුන්වනවා පැන්ජියා. හරි, පැන්ජියාව අපි කියනවා පැන්ජියාව. පැන්ජියා මහද්වීපය කියලා තමයි මේ මහද්වීප හඳුන්වලා. ඒ කියන්නේ වසර ගැන 200කට 250කට විතර කලින් ලෝකයේ තිබිලා තියෙන්නේ තනි මහද්වීපයක්. එහෙම නැත්නම් එක මහද්වීපයක්. ඒ මහද්වීපය වටා තිබිලා තියෙනවා සාගරයක්. ඒ සාගරය අපි හඳුන්වනවා පැන්තලසාව කියලා. පැන්ජියාව, පැන්තලසාව. ඉතින් මේ පැන්ජියාව තමයි වර්තමානයේදී වසර මිලියන ගණනාවක් ගත වූවායින් පසුව නූතනයේ තියෙන මේ දැවැන්ත මහද්වීප 7ක්, එහෙම නැත්නම් ප්‍රධාන මහද්වීප 7ක්, අප්‍රධාන මහද්වීපත් නැත්නම් මේ සුපිරි පැටි නිර්මාණය වෙන්නේ මේ පැන්ජියාව කියන තනි මහද්වීපය කැඩී බිඳී වෙන්ව යාමෙන්. ඒතර මේ වර්තමානයේදී තියෙන මේ පැසිෆික් සාගරය, අපි දකින පැසිෆික් සාගරය පැරණි මේ පැන්ජියා මහද්වීපය වටා තිබුණු පැන්තලසාව කියලා අපි උපකල්පනය කරනවා. ඒ වගේම මේ පැන්ජියාව කාලයක් ගත වෙනකොට මේ මැදින් විභේදයක් හට ගන්නවා. එහෙම නැත්නම් මැදින් කැඩිලා යනවා. එහෙම කැඩිලා ගිහිල්ලා මැද නිර්මාණය වෙනවා අලුත් මුහුදක්. ඒ මුහුද තමයි තෙතිස් කියන මුහුද. මේ තෙතිස් කියන මුහුදින් උතුරු කොටස අපි හඳුන්වනවා සාමාන්‍යයෙන් අපි අංගාරලන්තය කියලා. දකුණු කොටසට කියනවා ගොඩ්වානාලන්තය කියලා. උතුරු කොටස අංගාරලන්තය, දකුණු කොටස ගොඩ්වානාලන්තය. මේ ගොඩ්වානාලන්තය අපි ගොඩක් වෙලාවට තවත් පොඩි වචනයක් තියෙනවා ගොඩ්වානාලන්තය හඳුන්වන්න, ලොරේෂියාව කියලා. එතකොට මේ ගොඩ්වානාලන්තය, අංගාරලන්තය මේවා තවත් මේ තෙතිස් කියන අර පසුකාලීනව නිර්මාණය වුණු මුහුද. ඔය තෙතිස් කියන මුහුද වර්තමානයේ උපකල්පනය කරනවා මධ්‍යධරණීය මුහුද වෙන්න පුළුවන් කියලා. ඔය මධ්‍යධරණීය මුහුද අතීතයේදී වසර මිලියන ගණනාවකට පෙර හඳුන්වන්නේ තෙතිස් කියන නමින්. එතකොට මේ විදිහට මේ තිබුණු අංගාරලන්තයයි ගොඩ්වානාලන්තයයි තෙතිස් මුහුද තව තවත් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් මත නූතන මහද්වීප හා සාගර නිර්මාණය වුණා කියලා විශ්වාස කරනවා. ඒතර මෙන්න මේ විදිහට අපිට කියන්න පුළුවන් එහෙනම් වසර මිලියන ගණනාවකට පෙර මේ සුපිරි පෘථුවිය තිබිලා තියෙන්නේ සුපිරි තනි මහද්වීපයක් විදිහට. එතකොට මේ තනි මහද්වීපය හඳුන්වන්නේ පැන්ජියාව කියලා. එනම් මේ ලෝකය නිර්මාණය වීම සම්බන්ධයෙන් තිබුණු විවිධ දේවවාදී අදහස්, හරි, විවිධ මනක්කල්පිත අදහස් සියල්ලම ප්‍රතික්ෂේප කරමින් 1912 අවුරුද්දේ ඇල්ෆර්ඩ් වේග්නර් කියන පුද්ගලයා තමයි මේ කියන ඉතාම තාර්කික මහද්වීප ප්ලවන කල්පිතය කියන සංකල්පය ඉදිරිපත් කරේ. ඒතර ඔයත් මේක පිළිගන්නවද?
නැද්ද? ඔයාලට මම පුංචි උදාහරණයක් කියන්නම් මේ සංකල්පය පිළිගන්න පුළුවන් විදිහේ. මොකද ඔහු සාක්ෂි විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කරනවා මේ මහද්වීප ප්‍රලවන කල්පිතය සම්බන්ධයෙන්. එතකොට ඔහු මේ සම්බන්ධයෙන් කෘතියක් රචනා කරනවා. ඒ තමයි අපි සිංහලෙන් මේ කෘතිය හඳුන්වන්නේ මහද්වීප හා සාගර සම්භවය කියලා. ඒක 1922 අවුරුද්දේ ඔහු ප්‍රකාශයට පත් කරනවා. 1912 අවුරුද්දේ තමයි මතවාදය ඉදිරිපත් කරන්නේ. ඒක ග්‍රන්ථයක් විදිහට ප්‍රකාශයට පත් කරන්නේ 1922 අවුරුද්දේ. පසුකාලීන පර්යේෂණවලිනුත් මේ අදහස බොහොම අපූර්වට සනාථ වෙලා තියෙනවා. ඔයත් මම මේ කියන පුංචි කොටස අධ්‍යයනය කරන්න. එතකොට මේ මහද්වීප ලවණ කල්පිතය ගැන ඔයාලට තව තව දේවල් හොයන්න පුළුවන්. ඔයා බලන්න දකුණු ඇමරිකාවේ අපිට මේ රූප සටහනෙත් බලන්න පුළුවන්. දකුණු ඇමරිකාවේ මෙන්න මේ බ්‍රසීලියානු උස්බිම් ප්‍රදේශය, එහෙම නැත්නම් මේ වර්තමානයේ ඇමර්සන් වනාන්තර තියෙන ප්‍රදේශය බ්‍රසීලියානු උස්බිම්, එහෙම නැත්නම් මේ දකුණු ඇමරිකාවේ ඇමර්සන් වනාන්තරයේ සහිත මේ ප්‍රදේශයත්, ඒ වගේම අප්‍රිකා මහද්වීපයේ ගිනියා බොක්කත් මේ ප්‍රතිවිරුද්ධ දිශාවේ පවතින වෙරළ තීරයන් දෙක ඉතා හොඳින් එකිනෙක ගැලපීමේ හැකියාවක් තියෙනවා. එහෙම හැකියාවක් තියෙන්නේ මේ දෙන්නා කලින් එකට ඉඳලා වෙන්නුණු නිසා. ඒක සාක්ෂියක් විතරයි. මේ වගේ සාක්ෂි ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ රස දනවන, ඒ වගේම කුතුහලය ඇති කරන මාතෘකා අපි මේ විෂය තුළ සාකච්ඡා කරනවා. ඉතින් මෙවැනි මාතෘකා රැසක් භූගෝල විද්‍යාව විෂයේදී අපි සාකච්ඡා කරනවා. ඉදිරියේදීත් මේ වගේ අලුත් මාතෘකාවක් නැත්නම් වෙනස් මාතෘකාවක් සහ කුතුහලය වඩවන මාතෘකාවක් සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි බලමු ලෝකයේ නිර්මාණය වීම සම්බන්ධයෙන් තව තවත් ඉදිරිපත් වෙලා තියෙන අදහස් මොනවද කියලා. ඔයත් දන්න අදහස් තියෙනවා නම් පල්ලෙහාන් අනිවාර්යෙන් එකතු කරගෙන යන්න. මේ අදහස් සම්බන්ධයෙන් ඔයාගේ තියෙන අදහස මේ වීඩියෝ එකට එකතු කරන්න.